මේ කට්ටිය මේගොල්ලන් විතර පාවිච්චි කරනවා. කීයක් ගන්නේ? 30ක් ගන්නවනේ. දැන් ඔයා ගොඩක් වෙලා ආවිලා ඉන්නවද? ඒත් වතුර නැල්ලෝ. වතුර නැහැ කියලා කියන්නේ. කවුද ඉන්නේ මේකේ? මේ ආවේ මේ බැංකුවට බැංකුවට ඇවිල්ලා টয়ලට් එකට ආවා. ඒත් වතුර නැහැ. වතුර නැහැ. දැන් කයින් හරි කතා කරලා ඇහුවද ඇයි වතුර නැත්තේ කියලා? නෑ ඒක නෑ මෙතන කවුරුත් නැහැ නේද මේවල ඉතින් කැමරා ගාපු එකකින් බලන් ඉන්නවා. කැමරා එක ගාලා මෙතනින් බලා ඉන්නවා සල්ලි කවුරු හරි ගන්නවද කියලා. ඔව්. වතුර දැන් උරක් දවස් ඉඳලා වතුර නැහැ টয়ලට් එකට යන්න දෙයක් නැහැ පම්පයක් විතරයි දාන්න පුළුවන්. දැන් සල්ලි ගන්නවා. සල්ලි ගන්නවා අතන වාඩිලා ඉන්නවා. දැන් පිටමාරුව කොච්චර දුරද එන්න මේ ටාල්? පිටමාරුව දැන් අපි දැන් 12 මාරණක් ගම යනකොට 3වත් වෙනවා. හරි නෑ මං අහන්නේ ඔයගොල්ලෝ උදේද ආවේ? උදේ පාන්දර ආපුවා. උදේ පාන්දර එයින් පිටත් උනේ කීයද? එහෙන් අපි ආවේ 6යි දැන් කාලට. 6 කාලට ඇවිල්ලා මෙතනට ඇවිල්ලා බාත්රූම් යන්න ගියා. වතුර ටිකක්වත් නැහැ මේ. කැමරට ගියම එහෙම හෝටලෙ ගිහලා টয়ලට් එකට ගියොත් තමයි. ඉතින් අපිට අවු මේ නගරේ එක টয়ලට් එකක් තියෙනවා කියලා විතන්ද ගියාම අපි සල්ලි දෙන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ වතුර නැති එකයි ප්‍රශ්නේ. টয়ලට් එකට යන්න ඕනේ. මෙතරම් අපිරිසුදු. පම්පයක් දාන්න එතන යම්මද නැද්ද වතුර තියෙනවා ඇතුලේ වතුර නැහැ කියලා අපි ආපුව හැරලා ආවොත් එහෙම ඒත් සල්ලි තමයි ඉල්ලන්නේ. සල්ලි දීලා යන්න කියලා එනවා. පස්සෙන් ඇවිල්ලා සල්ලි ඉල්ලගෙන තමයි යන්නේ මෙතනට එනකම්ම ඇවිල්ලා. ඇතුලේ ගිහින් බැලුවම පෝච්චි ජරාව හැමතැනම ජරාව තියෙනවා. ඉතින් මිනිස්සු ගිහලා හැරලා එනවා. දැන් කඩේකට හෝටලයකට ගිහලා තේකක් වෙන බොන්න ගියාම එතනින් අපි අපිට ගිහලා টয়ලට් එකක් තියෙනවා කියලා ගිහලා පම්පයක් වෙන දාගත්තොත් තමයි. නැත්තම් ගෙදරට නැවත හැරලා යනකම් බස් එකට ගොඩ වුණා කියන්නේ පිටමාරුට යනකම්ම අපිට টয়ලට් එකක් නැහැ. මාකන්නේ පිටමාරුට ගන්නවා. ඒ බස් එක 3:00 වෙනකොට එහෙට යනවා. 3:00 වෙනකම්ම ඒ බස් එකේම යන්න ඕනේ. රාගලට ගිහලා රාගලෙන් පිටමාරුට පයින් යන්නේ.